ඔන්න ඉතින් අපි අද හදිස්සියම තීරණය කරා පුංචි ට්‍රිප් එකක් යන්න travel with Prado channel එකෙන්. ඉතින් අපි අද යන්නේ ටිකක් විශේෂ වූ තැනකට. ඒ කියන්නේ අපි අද යනවා හුලංගලට. හුලංගල කියන්නේ කුරුණෑගල මාතලේ මේ දිස්ත්‍රික් අතර තියෙන ඒ කියන්නේ සැලගම වතුයාය කියලා තියෙනවා. ඒකේ තියෙන view point එකක් තියෙනවා. ඒ කියන්නේ හුලංගල view point එක කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ Google Map බැලුවොත් එහෙම අපි අතුරුගිරින් දැන් ගමන ආරම්භ කරන්නේ කිලෝමීටර් 134ක් පෙන්නනවා. ඒ සාමාන්‍යයෙන් අපිට පැය 4ක වගේ කාලයක් තියෙයි. ඉතින් පොඩි අන්තිම හරියේ තියෙන ටිකක් අමාරු පාරක් කෑල්ලක්. ඉතින් අපි ඔක්කොමත් එක්ක බලමු කොයි විදිහටද ගමන ආරම්භ කරන්න කියලා. ඉතින් දැන් වෙලාව හරියට මේකයි. ඉතින් අපි ඔන්න ස්ටාර්ට් කරා. සලගම වතුයායේ තියෙන හුලංගල view point එක බලන්න. අධිවේගී මාර්ගයට රයිට් පොඩ්ඩක් ඇත්තරම මේ පාර සෑහෙන ට්‍රැෆික් වාහන ගොඩක් තියෙනවා අපිට ටයිම් එකක් යන්න දෙන්න බලමු හයිවේ එකේ ගිහලා හැබැයි වාගේ ටැප් එකක් ඕනේ දාලා ගලින්ම කුරුණෑගල බෑ ඇන්ඩ්‍රොයිඩ් පුතේ ෆෝන් එක දුන්නා දාන්න දැන් අපි ඉන්නේ මේ කුරුණෑගල මේ හයිවේ එක්සිට් එක දැන් මෙතන තියෙන්නේ මාවතගම එක්සිට් එක මෙතනින් අපි දැම්මොත් කුරුණෑගල නුවර පාරට වැටෙන්නේ. ඉතින් අපි මේකෙන් දාන්න නැතුව අපි යනවා ඊළඟ එක්සිට් එකට. ඒ කියන්නේ දඹුල්ල පාරට වැටෙන එක්සිට් එක. අපි දඹුල්ල පාරට වැටිලා එතනින් රිදීගම හරහා තමයි මේ හුලංගලට යන්නේ. ඉතින් ඒක නිසා අපි මේ එක්සිට් එක පහු කළා. අපි යමු මෙතන ඉඳන් කිලෝමීටර 2ක් වගේ ඇති. එහා පැත්තේ දඹුල්ල පාර එක්සිට් එක. එතන ඉතින් කොහමත් හයිවේ එක ඉවරයි. මේ එක්සිට් එක එළියට දාලා අපි යන කතා කරමු කොයි විදියටද හුලංගලට යන පාර තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් කොළඹින් පිටත් වුණා. කොළඹ ඉඳන් මීරිගම හරහා නුවර පාරේ ආවා. නුවර පාරේ මීරිගමට ඇවිල්ලා මීරිගමෙන් හයිවේ එකට දාලා හයිවේ එකෙන් කුරුණෑගලින් එළියට දාන්න යන්නේ. කුරුණෑගලුත් මම කිව්වා මාවතගම ඉන්නේ මේ අපි දාන්නේ. මාවතගමින් දැම්මත් ඕගොල්ලන්ට මාවතගම නුවර පාරේ ගිහිල්ලා ඒ නුවර පාරෙන් තියෙන රිදීගම පාර කියලා. ඒ පාරේ ගිහිල්ලා එළියට දාන ඒ රිදීගමට සම්බන්ධ වෙනවා. එතනින් යන්නත් පුළුවන්. ඉතින් මේ දඹුල්ල පාරෙන් එළියට දාලා එතනින් යන්නත් පුළුවන්. ඉතින් අපි දැන් තෝරගත්තේ දඹුල්ල පාරෙන් එළියට දාලා
යන තැන ඔන්න මෙතන බෝඩ් එක වැටලා තියෙනවා පාර ඉවරයි කියලා. යග්ගහපිටියේ තමයි මේ එක්සිට් එක. සියලු රථ වාහන පිටේ මේ කියන්නේ පාර ඉවරයි. යග්ගහපිටිය කිලෝමීටර් 1.2ක් වෙන්නනවා. ඉතින් අපි මෙතනින් එක්සිට් වෙලා රිදීගම පැත්තට තමයි ඊළඟට යන්නේ. අතරම යනම ලස්සනයි මේ ටයිම් එක පරිසරය දැන් 4යි වෙලා. අපි දැන් ඔන්න හයිවේ එකකින් එළියට දැම්මා යග්ගහපිටිය එක්සිට් එකකින්. ඒ කියන්නේ කුරුණෑගල දඹුල්ල පාරට. මෙතනින් වමට දැම්මොත් කුරුණෑගල ටවුන් එක. දකුණට දැම්මොත් දඹුල්ල පාර. ඉතින් අපි දඹුල්ල පාරේ ගිහිල්ලා මගින් හැරෙන්න තියෙනවා රිදීගම පන්සල පැත්තට. රිදීගම විහාරේ මේ පාර හරහා තමයි අපි යන්නේ. අතන මේ පාර කුරුණෑගල මාතලේ පාරට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් කුරුණෑගල මාතලේ පාරේ තමයි මේක තියෙන්නේ මගින් හැරිලා යන්න. ඉතින් මෙහින් ගිහිල්ලා අපි කුරුණෑගල මාතලේ පාරට සම්බන්ධ වෙන්න තමයි දැන් යන්නේ. අපි දානවා දැන් දඹුල්ල පාරට. හරි දැන් අපි පහු කරන්නේ ඉබ්බගමුව ටවුන් එක. ඒ කියන්නේ අපි කුරුණෑගල ඉඳන් ඉබ්බගමුව ටවුන් එක හම්බ වෙනවා. ඉබ්බගමුව ටවුන් එකත් පහු කරලා ඉස්සරහ ඒ කියන්නේ දඹුල්ල පැත්තට අපි යන්නේ. තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ තමයි රිදීගමට හැරෙන තැන හම්බ වෙන්නේ. ඉතින් මේ තමයි ඉබ්බගමුව ටවුන් එක. අපි ඉස්සරහට ගිහින් බලමු කොයි විදියටද අද ලොකේෂන් එක තියෙන්නේ කියලා. අපි ඉබ්බගමුව ඉඳන් කිලෝමීටර් 2ක් වගේ වෙනකොට මෙන්න මෙතන දඹුල්ල පාරේ දකුණු පැත්තට තියෙනවා. මෙතන ගහලා තියෙනවා රිදී විහාරයට කියලා කිලෝමීටර් 7යි කියලා. මෙතනින් අපි දකුණු පැත්තට දාන්න ඕනේ. ඒ කියන්නේ රිදී විහාරේ පාරට අපි හරවනවා. તો රිදී විහාරේ පාරේ තමයි ඉස්සරහට අපි යන්නේ. මේ පාර කෙලින්ම වැටෙන්නේ ආපහු ජොයින් වෙනවා කුරුණෑගල මාතලේ පාරට. මේ පාරෙන් තමයි යන්නේ. රයිට් අපි ඉස්සරහට ගිහින් බලමු. මේක පොඩ්ඩක් ට්‍රැෆික් අඩුයි. අර පාර නම් දඹුල්ල පාරින් දැන් පොඩ්ඩක් ට්‍රැෆික් ගතිය තිබ්බා. අපි එනකොට හවස්වරුයි කොහමද මේ අද ටිකක් වැඩි. මෙයානේ මාතලේ කුරුණෑගල බස් පේනවා. ඉතින් මේකේ තමයි යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද පාර කොයි විදිහද කියලා ලොකේෂන් එක තියෙන්නේ. මේ පාර ඉතින් අපි යනකොට සාමාන්‍ය පොඩ්ඩක් අර කඳු ටිකක් සෙට් වෙනවා. තව ටිකක් ඉස්සරහට යනකොට අපිට සෙට් වෙනවා මේ ටිකක් ලොකු වංගු ටිකක්. අර මේ ඕගොල්ලෝ දකින්න ඇති කුණුගල් පෝරණු වගේක් එහෙම තියෙනවා යනකොට මේ පාර තමයි ඒක සෙට් වෙන්නේ. ඒතකොට මේ හරියනම් සාම ග්‍රාමීය ගතියක් තියෙන්නේ. ඈතින් ලස්සන කඳු පන්ති ටික පේනවා. අපි බලමු පොඩ්ඩක් මේ දෙපැත්ත ක්ලියර් වෙන තැනක් තිබ්බොත් අර වෙන ඉස්සරහින් ලස්සනට ඈතින් මේ කැමරා එකට ලොකුට අහුවෙන්නේ නැතුව ඇති. මේ ඉස්සරහින් ලස්සන කඳු වැටි ටිකක් පේනවා වට වෙලා තියෙන්නේ. මොකද මේ අපි යන්නේ මාතලේ පැත්තටනේ. දැන් කඳු පැත්තට තමයි අපි මේකේ ටික මේ ගමන් කරන්නේ. ඉතින් ඒකින්ද අපිට ඉස්සරහට අහුවෙන්නේ කඳු. දැන් ඔයගොල්ලෝ මාතලේ රිවර්ස් ටර්න් යනවා නම් මෙතනින් මේ පාර තමයි කුරුණෑගල හරහා මාතලේ ටවුන් එකට ගිහිල්ලා රත්තොර පැත්තේ රිවර්ස් ටර්න් යන්නේ. ඉතින් අපි අද යන්නේ එහෙම නැත්නම් අර කලින් අපි ඉස්සරහ ගියා සිංගල් ට්‍රී. දැන් වන් ට්‍රී නේ. වන් ට්‍රී හිල් එක. ඒකත් මේ ඇල්කඩුව මේ වත්තේම කෑල්ලක් ඒගොල්ලොන්ගේ. ඒක තියෙන්නේ මාතලේ ඉඳන් ඔය අලුත් නුවර පාරේ. දැන් අපි අද යන්නේ අනිත් පැත්තට තියෙන පාරේ. මේ මෙතනින් අර පේනද මෙතනින් දකුණට පාරක් තියෙනවා. මේක තමයි රිදී විහාරයට යන පාර. මේ දකුණු පැත්තට තියෙන පාර රිදී විහාරය. ওই පාරෙන් අපිට කෙලින්ම යන්න පුළුවන්. ඕක වැටෙනවා කුරුණෑගල නුවර පාරට. ඔය
කුරුණෑගල නුවර පාරේ හයිවේ එකෙන් එළියට දාලා කිලෝමීටර් 2ක් විතර නුවර පැත්තට යනකොට වම් පැත්තට තියෙන පාර තමයි උතනින් සෙට් වෙන්නේ. ඒ පැත්තනොත් එන්න පුළුවන් දෙපැත්තම එක විදිහට යන්නේ. ඒක රෙදි විහාරේ හරහා ඉන්නේ. දැන් ඉස්සරහා පේනවා කන්දේ උන්නම මේදුමක් බහලා තියෙන්නේ. සමහරවිට අපිටත් ලස්සන ලොකේෂන් එකක් ටයිම් එකත් එක්ක බලන්න පුළුවන් වෙයි. මේ බහලා අතට මේ ටාගට් එකත් ටක් ගාලා කරුවල වැටෙන්න කලින් පොඩ්ඩක් යන්න තමයි. බඩියත් ලේස්ති කරගත්ත ඔක්කොම. ඉතින් ඔයාලා එනවනම් ඔයාලා දැන් කැම්පින් එකක් කරනවා නම් ඔයාලට තියෙන ලේසිම දේ තමයි සාමාන්‍යයෙන් බඩු ටික අරන් එන්න. ඒ හරි කාවට පස්සේ ඉතින් ඔයාලා දන්නවනේ කැම්පින් ගන්න මේ යන්න තැනක් නැහැ. ඒක නිසා කලින් බඩු ටික ලේස්ති කරගෙන ඔයාලට එන්න පුළුවන්. ආවට පස්සේ ඉතින් බලමු ලොකේෂන් එකට ගිහිල්ලා කොයි විදියට තියනවද වැස්සද නැද්ද තුමත් දන්නේ. කොළඹට නම් මේ වෙලාවේ හොඳට වහිනවා මේ දවස් ටිකේ. නමුත් මේ හරියට මම හිතන්නේ ළඟදී වැහපු පාටක් පේන්නේ නැහැ. හොඳට මේල්ලා තියෙන්නේ. මෙතන උඩත් ඒ කියන්නේ මේදුමත් එක්ක උඩ ලස්සනට තියෙයි කියලා. අපි ගිහිල්ලා බලමු ඉස්සරහා ලස්සනද කොහොමද කියලා. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි කතා කරමු. මේ හරිය තමයි තියෙන්නේ කහටගහ පතල කියලා බලලා හරි මිනිරන් වලට තියෙනවා ලංකාවේ බෝගල පතල තියෙනවා මේ පාරිසාවෙල්ල කොටියක ප්‍රමාණය. අනිත් එක තමයි ලොකු එකක් තියෙනවා ඒ වගේම කහටගහ ග්‍රැෆයිට් කියලා. ඒක බහුණා වම් පැත්තේ මෙතනින් තමයි එකට යන්න තියෙන්නේ මේ පාරේ. ඈත නිකන් ගින්නක් වගේ නේ ලොකුවට මෙතන තියෙන ලොකු පෝරුණක් ඒක වැඩ වරපේන බානු සිටි ගාලා අපි කොම්බාට දුම ආර දුමක් තියෙන්නේ මේ හරිය ඔය මේ ලෑන්ඩ් ස්ලයිඩ් වෙච්ච හරියව කලින් දැන් නම් සුද්ධ කරලා තියෙන්නේ තාමත් හැබැයි පොඩි දියසීරා වගේ තියෙනවා මේ පොඩි වැස්සක් ආවොත් එහෙම සිටි ගාලා සිටි ගාලා කිලෝමීටර් එක ආවනේ හරි අපිට එන්න ට්‍රැෆික් සෙට් උනානේ ගොරුවට ඒක මේ පැත්තවනේ ඔය පැත්ත මාර ලස්සන කන්දක් තියෙන අර කඳු වැටියේ අර ඈතින් එන කඳු වැටිය අපි දැක්ක කඳු වැටියේ මෙතන අලුහුණු පෝරුණු ඉතින් ඔය ඒක ඉතින් වෙනම රස්සාවක් අද සමහරවිට ගොඩක් කට්ටිය කැම්පින් ඇති මොකද හෙට අනිදානින් ආඩුවක් සෙට් වෙන හින්දා සහ වැස්සත් නැත්තම් කැම්පින් ටීම් ඉන්නත් පුළුවන්. අපි ගිහින් බලමු ලොකේෂන් එකට. අපි දැන් ටිකට් එක කිට්ටුවේගෙන යන්නේ කිලෝමීටර් 8ක් වගේ තමයි අපිට පෙන්නන්නේ මේ පෝරුණු සෙට් වෙන තැන ඉඳන්. මොනවාද මේ අර පාංගඩිය අමතක කරන්න බා නැත්තම් මොනවාද වතුර බෝතල් වැඩි මොන වතුර ඉස්සරහ ඉතින් කඩේ පොඩි කඩේ වණ්ඩියක්වත් සෙට් වෙනවා තියෙන හරොන්තරම තියෙනවනේ නැත්තම් වතුරම තියෙනවා නැත්තම් පහ දෙකක්වත් තිබ්බම අපිට අතරින් ගේන්න හරි පුළුවන් පහ වෙන්නත් එක්ක හරි රයිට් අපි දැන් ඔන්න උඩට ආවා ඇවිල්ලා මෙතන තියෙනවා පොඩි හන්දියක්. මේ හන්දිය යටවත්ත කියලා තමයි තියෙන්නේ. හරිද? අපි වුණ යටවත්ත මාතලේ. මෙන්න මේ හන්දිය ගාවේ මාට පේනද උතන ඉස්සරහා 3 wheel එකක් ගාවින් උඩට තියෙනවා පාරක්. ඔය බෝගහක් එක්ක වගේ වමට තියෙනවා පාරක්. ඒ පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් මේ බේකරියක් තියෙනවා මොනවා හරි අරගෙන යන්න කියලා නවත්තනවා. අපි පාරට දාලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙතන හන්දියට කියන්නේ යටවත්ත.
තවත් අය මේ කොන්ක්‍රීට් පාර බහුනාම හුලංගලට කියලා බෝඩ් ගහලා තියෙන අතර ලේසි වාගෙන යනවා කෙනෙකුට. බෝඩ් ගහලා තියෙනවා හුලංගලට කියලා පොඩ්ඩක් මේ විතර මේ ගම්මානේ ඇතුලෙන් වගේ තමයි මේ පාර යන්නේ. පොඩි පාරක් තියෙන්නේ. අපි වාහනේ ගාන්ට වගේ තියෙන පාරක්. කොන්ක්‍රීට් දාලා තියෙන්නේ දෙපැත්තේ එජ් එක ටිකක් තියෙනවා ගැට්ට තියෙනවා කියන පරිස්සමෙන් යන්න වෙනවා. මේ හරියනම් පොඩ්ඩක් බහලා දෙතගතියකුත් තියෙනවා. ඕක ගැට්ටනවා හරියට කරනවා. නැගිල්ලක් තියෙන්නේ කන්දක්ම තමයි නැගෙන්නේ. හරි ලස්සන කඩයක් විතරයි හම්බුණා. වම් පැත්ත නවුල නැහැ රෝදේ ආවට ප්‍රශ්නයක් නැහැ. ඉඩ තියෙනවා එතන. හුලංගල ටිකට් කවුන්ට් එකට මීටර 300ක් කියලා තියෙනවා. හුලංගල මිනිවර්සන් කිලෝමීටර් 2යි. මේක ඇල්කඩු ස්ටේට් ඇල්කඩු ප්ලාන්ටේෂන් එකේ තමයි මේ අයිතිය තියෙන්නේ. ඇල්කඩු වතු ආයි. නම් පොඩි අඳුරකුත් තියෙනවා මේ කියන්නේ මේ ගස් කොළන් එක්ක අමුතුම පරිසරයක්. උත්ත පරිසරයක් තියෙන්නේ. මෙතනින් තියෙනවා පල්ලෙහාට දියැලක්. මෙතන විසෝ ඇල්ල කියලා ගහලා තියෙනවා මීටර 500යි කියලා. ඒ කියන්නේ පල්ලෙහාට මෙතනින් පයින් යන්න තියෙනවා. 500යි කියලා වෙන්නේ විසෝ ඇල්ල කියලා ඔය පල්ලෙහාට රතරින් අපි පහුවන පොඩි දොළපාර තමයි එතනින් ඇල්ලක් විදිහට වැටෙන්නේ. මෙතන තියෙනවා සැලගම දෙමළ මහාවිද්‍යාලය. සැලගම ටැමිල් විද්‍යාලය. පොඩි ස්කෝලයක් සැලගම. ඒතර මේ වගේ සැලගම තමයි මේ හරිය යන්නේ. මොන්න මේක තමයි කේස් එක. දැන් ඉතින් වාහනයක් අහුවම කොහොමද? ඔන්න මෙතන ඉඳන් හුලං ඇති පුතේ හොඳට පටන් ගන්න. ඔන්න හුලංගල. ඉඳන්ම හුලං ඈ. ඔන්න මෙතන ගහලා දෙනවා පොඩි බෝඩ් එකක්. හුලංගල view point. මේ හුලංගල view point කියලා. ඉප්පා කැම්පින් ඒරියා බිකෝ ගෝගුණා. ඉතින් බලන්න ලස්සන මේ ඩිස්ටන්ස් කිලෝමීටර් 2.5ක් තියෙනවා. හරි මෙතන ඉඳන් කිලෝමීටර් 2.5ක් වෙන්න හුලංගලට view point එකට. ඉතින් අපි view point එකට තමයි අද යන්නේ. මෙතන තියෙනවා ප්‍රවේශ පත්‍ර ලබා දෙන ස්ථානය කියලා. බලමු මෙතන ඇතුළට දාලා වර්ක්ෂොප් අපි ටිකට් එකක් ගන්න ඕනේ නේ. ඔව් yes. අපි මෙන්න මෙතන තමයි ටිකට් එකක් ගන්න ඕන. මෙතන අද සෙට් ගොඩක් ඉන්නවා. අර වෙනදි බයිසිකල් සෙට් එකම ඇවිල්ලා මම දැන් ඇවිල්ලා ගොඩක් ඉන්නවා. මෙතන තමයි ටිකට් කවුන්ටරේ තියෙන සැලගම වතුයායේ මේ ටිකට් කවුන්ට් එක. ඉතින් මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි අපි උඩට යන්න ඕනේ. මෙතන ඉඳන් කිලෝමීටර් 2.5ක් වගේ උඩට යන්න ඕන. ගියාර කට්ටිය කවුරුද ගියා? ඔව්. දැන්ට 8ක් වෙන මේ ගියා. මේගොල්ලෝ නෑ මගේ මේගොල්ලෝ යන්න දෙන්නේ මේ කට්ටිය. ඔව් මේ ඔක්කොම උඩට යන්න දෙන්නේ. ඉත තියෙනවනේ. ඉත තියෙනවා මතය. පාරන ඕෆ් රෝඩ් තමයි මතය. ඕෆ් රෝඩ් මේ පාර ඕෆ් රෝඩ්. මේගොල්ලෝ අපි ආව සති දැන් 4ක් විතර ඇති. සති 4. පැගන්නාරගේ උඩටම ගියේ සුදු එකේ. මතකද?
උතර මේක මෙතන ඉඳන් කොච්චර දුරද කිලෝමීටර් දෙකමාරක් කිලෝමීටර් කිලෝමීටර් 2.4ක් තියෙනවා. 2.400ක් තියෙනවා. මෙතන මේක රජයේද මේක? රජයේ තියෙනවා. පොඩි ප්ලාන්ට් එක. මොකද පාට? ඒකටු. ඇල්කඩුව ප්ලාන්ට් එක. ඒක රජයටයි තියෙන්නේ. මේක මනත් කරන රජයෙන්මද? ඔව් රජයේ. ඉතින් මෙතන යන්න මම හිතන්නේ ටිකට් එක වාහනයකට වාහනේ දෙන්නේ. නෑ වාහනේ. වාහනයට ගන්නත් නෑ. කට්ටියට කැම්ප් විතරයි ආයතන කරන්නේ. කැම්පින් වලට 6000ක් ගන්නවා. කියන්නේ කැම්පින් වලට 6000ක් ගන්නවා. යනනේ. වාහනේ කලින්. කැම්පින් වලට 6000ක් ගන්නවා vehicle එකකට ගන්න. හැබැයි මෙතන ඉඳන් මේ කියන හැටියට පාර සවුත්ුයි ඔෆ් රෝඩ් පාරක් තමයි තියෙන්නේ. ඉතින් අපි ආවේ අද මේ වාහනේ. ඉතින් අපිට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ වාහනේ බලන්න. තාවලා. ඊළඟ බලන්න එනවා. ඉතින් ගොඩක් කට්ටිය බයිසිකල් වල තමයි කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උඩට හුලං කියලා තමයි අද කියන්නේ. පොඩි සීතලක් දැම්මම තියෙනවා මේ හරියට. මේක රජයේ වත්තක්. ඒ කියන්නේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් එක. ඒ කියන්නේ අපේ රජයේ වත්තක්. ඒ රජයේ වත්තෙන් අරත්තු කරන එකක්. ඒක සලගම කියන්නේ මේක සලගම වත්ත. ඇල්කඩුව ප්ලාන්ටේෂන් එකේ සලගම වත්ත. ඇල්කඩුව ප්ලාන්ටේෂන් එකේ සලගම වත්ත තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මේක අයිති මාතලේට. මෙහෙට අයිති කුරුණෑගල. හරි. දෙපැත්තටමයි. හරි. ඉතින් අපි උඩට ගිහලා බලමු. උඩ අපි ටිකට් ටික අරගෙන අපි කැම්ප් සයිට් එක වෙන් කරගෙන උඩට යන්න තමයි යන්නේ. ලස්සන පාරක්. උඩටම ගැලවිලා කැඩලා විඳලා ගිහලා තියෙන. ඉතින් හැබැයි පරිසරය හොඳ හුලඟක් එනවා. මාර ලස්සනයි. හුලංගල කියන්නේ නිකන් නෙමෙයි. අමින්ම ඉතින් හුලංගල කියලානේ තියෙන්නේ. උන්න එක තැනක වැදුනේ ඒත් මේ එතෙන්ට ආවට පස්සේ අපි ගියර් එකක් ගහුවා. මේක වෙලා ගියා ඔය. මුන්දර වෙන්න පුළුවන් නෑ පුතේ.
රයිට් ඉන්නේ හුලංගල පාන view එක ලස්සනයි අද හැබැයි ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා අද වාහනේ මෙතනට ගෙනාවා වාහනේ අන්වන්න අපි ඉන්නේ මේ හුලංගල පුංචි ලෝකාන්තේ මේක මම අර කලින් කිව්වා වගේ සැලගම වතුයායට අයිති හුලංගල පුංචි ලෝකාන්තේ අපි ඇත්තටම අද එනකොට මේ අර ඉර පොඩක් ඒක තියනවාද කියලා බලන්න ඉරසේවෙත් වගේ ඒ කියන්නේ ඉර සන්සෙට් එක බලන්න තමයි හිටියේ නමුත් සන්සෙට් එක අද සෙට් උන්නේ නැහැ පොඩ්ඩක් මීදුම ගතිය සහ වැහි ගතිය වැඩි හින්දා ඉතින් මේ පල්ලෙහෙන් ලස්සන views ටිකක් තියෙනවා අපි උදේට බලමු මොනවද පේන කඳු කොයිවද පේන්නේ ඉතින් පල්ලෙහෙන් ටවුන් වගේක් පේනවා ලයිට් වගේක් පේනවා ඒතර මාරම ලස්සනයි ඉතින් වාහනේත් අපි අතන්ට දාගත්ත ටිකක් උඩට මෙතන මේ පොඩක් වෑන් එකකුත් ඇවිල්ලා තියෙනවා හැබැයි එන්න අමාරුයි එන්න කොහොම හරි වෑන් එක ඇවිල්ලා තියෙනවා මොකද පාර උසයි නම් වාහනේ එන්න පුළුවන් වාහනේ උසයි නම් එන්න පුළුවන් ඉතින් මෙතන පරිස්සම් වෙන්න ඕන ලොකු ප්‍රපාතයක් මෙතන තියෙන්නේ මේ මෙතනින් පල්ලෙහා ලොකු ප්‍රපාතයක් තියෙන්නේ ඉතින් ප්‍රපාතෙත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව හිමීට ගන්න ඕන හුලඟක් එනවා ඉතින් අපි නම් මෙහාට ඈතට වෙන්න පොඩි ටෙන්ට් එකක් ගහගෙන තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ කාර් එකත් නතර කරලා ඒ ළඟටම වෙලා පොඩි වාහනේ ගහගෙන කරන්න ඕනේ ඉතින් මෙතන සමහර දේවල් තියෙනවා ඉතින් සමහරලාට මේ නිදහසට ආවට පස්සේ සමහර කට්ටිය වෙලා වෙන ඉතින් ලොකු සින්දු කියනවා අර සින්දු කිව්වට කමන්නේ නැහැ උතර අපි කරන විදිහට ලොකු Bluetooth speaker set දාගෙන එන හයියෙන් ഘോഷාකාරී විදිහට තමයි මේක පොඩ්ඩක් රස විඳින්නේ. ඉතින් ඒක සමහරවිට ඉතින් හැමෝටම මේක මැච් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ වගේ පරිසරයක් රස විඳින ක්‍රමේ ඒකත් නෙමෙයි. ඉතින් අපි ගොඩක් රස විඳින්න දන්න පිරිසකුත් නෙමෙයි නිසා. ඉතින් අපි එහෙනම් උදේට හම්බෙමු කොහොමද ලස්සනට අපි මේ තැන් ටික තියෙන්නේ. අපි කොහොමද මේක කොයි විදිහටද අපි සැලගම ඇල්කඩුව වතුයායේ තියෙන මේ සැලගම එහෙම නැත්නම් හුලංගලට ඇවිල්ලා කොයි විදිහටද අපි ට්‍රිප් එක පටන් ගන්න කියලා. ඉතින් ඔන්න අපි පෝක් කරියක් හදනවා. අද අපි රැට පෝක් කරියක්. ඉතින් එතන අපි සොසේජස් එකක් බදගත්තා. මේ තමයි අපේ සෙටප් එක. මේ හරි පොඩක් කුඩල් හිටියද? මිදි කෑවා. ඔව් මිදි කෑවා, ඇපල් කෑවා, වා තියෙනවා පොඩි ගිනි මැලයක් ගහගත්තා මෙන්න මෙතනින්. ඔය වෙනවාද ගිනි මැලෙත් තව සෙටප් කරන ගම. ගිනි මැලයක් ගහලා අපිට හෙට උදේ පොඩක් කතා කරන්න තියෙනවා මේ සැලගම වත්ත ගැන. ඊළඟට මේ සැලගම වත්තේ කොහොමද මේ ටික වෙන්නේ? මේ කතන්දර ටික. ඉතින් අපි කතා කරමු පොඩක් බලමු නිකන් කරුවලක් ඇති. අද වෙන මෙතන මේ එළියේ නම් ලොකු සද්දයක් ඇහෙන්නේ මේ අද ටීම් එක වැඩි යා. මොනවලට පල්ලෙහා පේනවනම් good morning හැමෝටම. ඔන්න ඉතින් අපි හුලංගල දැන් පාන්දර තමයි ඉන්නේ. දැන් වෙලාව සාමාන්‍යයෙන් 5:45ට වගේ ඇති. පිටිපස්සෙන් පේන්නේ view එක. අද මීදුමක් නැහැ. පිටිපස්ස පල්ලෙහා පැහැදිලිව පේනවා. මීදුම නැහැ. තාම ඉතින් ඉර එළිය වැටිලත් නැහැ. ඊයේ මෙතන අපිට මෙතන අර බලා ගන්න කෙනා කියපු හැටියට ඊයේ මෙතන group 15ක් ඉඳලා තියෙනවා. සාමාන්‍ය එක group එක දැන් අපේ හිටියේ 3 දෙනයි. නමුත් අනිත් group වල 10 ඒ වගේ සෙටුත් හිටියා. ඒ කියන්නේ සාමාන්‍ය මෙතන ඊයේ රෑ ඉන්න ඇති 75ක් 80ක් විතර කට්ටියක්. ඉතින් ඊයේ රෑ ලොකු ගෝසාවක් තිබුණා. දැන් නම් සද්ද බද්දයක් නැහැ. මෙතන හුලංගල තියෙන විශේෂත්වය තමයි washroom මට පිටිපස්ස මේ එහා පැත්තෙන් පල්ලෙහා washroom facility තියෙනවා. එනේ washroom facility ඒගොල්ලෝ maintain කරනවා. washroom තියෙනවා වතුර ඒ හරිය තියෙනවා. ඉතින් ඒකෙන්ද ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නිදහසේ ඇවිල්ලා අර කැම්පින් කරගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවෙත් හුලන් තියෙනවා. ඒ වගේම මේ ටිකක් ඊයේ රෑ නම් ලොකු සීතලක් තිබ්බා. දැන් නම් පොඩ්ඩක් normal ඉමිරිගෙන යන්නේ. බලමු පොඩ්ඩක් එළියේ වැටෙනකොට
පල්ලෙහා කොහොමද පැහැදිලිව පේන්නේ කියලා. ඉතින් අර එතන බලා ගන්න එක්කෙනත් උදේ ඉන්නවා කිව්වා. අපි ඇත්ත එක්කත් පොඩ්ඩක් කතා කරලා බලමු මේ පේන්නේ මොනවද, මේ වටේ විස්තර මොනවද කියන එක. ඉතින් වාහනයකින් ඇවිල්ලා කැම්පින් කරන්න පුළුවන් තැනක් තමයි හුලංගල කියලා කියන්නේ. අපි උදේම නැගිටලා ටී එකක් බොන්න ගියා. ඈතින් පේන්නේ view එක. මොමෝ ටිකක් දැන් එළිය වැටලා තියෙන්නේ. ඉතින් හැමෝටම සුබ උදෑසනක්. දැන් අපි ඉන්නේ හුලංගල view point එකේ. දැන් මේ වෙනකොට වෙලාව සාමාන්‍යයෙන් 6 වගේ තමයි වෙලාව. හොඳට මෙලිය වැටලා තියෙන්නේ. ඉතින් හුලංගල view point එක කියන්නේ ඇල්කඩුව වතුයායට අයිති සැලගම කියන වත්තේ තියෙන එක view point එකක්. ඉතින් ඇල්කඩුව ස්ටේට් එක කියන්නේ රජයේ අපේ කියන්නේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකේ අයිති වතුයාය. ඒ කියන්නේ සමාගමක්. වෙලි සමාගමක් ඇල්කඩුව ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒකේ වතු සෙට් එකක් තියෙනවා. එකක් තමයි මේ සැලගම කියන්නේ. අනිත් එක සෙම්බුවත්ත ඔය වන් ට්‍රී හිල් එහෙම ගිහින් තියෙනවා නම් මාතලේ පැත්තේ. ඉතින් ඇත්තටම ලස්සනයි. ඉතින් මේකත් ඒ වගේ හුලංගල කියන view point එක. මේක නමත් එක්කම ඇත්තටම හොඳ හුලඟක් තියෙනවා. ඊළඟට ලොකු view එකක් තියෙනවා. ලොකු එජ් එකක් මෙතන එකපාර ප්‍රපාතයක් තියෙන්නේ. ඉතින් පල්ලෙහා පේනවා ඈත ගිනි දුම් යනවා පේනවා ඇති. ඉතින් මොනවට හරි ගොවිතැන් කටයුතු වලට හරි ඒ වගේ වට මොනවා හරි ගිනි තියලා නැත්තම් සමහර වෙලාවට සැක හිතෙනවා අර හුණුගල් වලට මං පෙන්නුවේ වෙන ගම ඒ හුණුගල් පොරුණු තියෙන වෙන පාරද කියලා. මොකද මේ පාර තමයි පේන්නේ එතනින් අපිට මේන් රෝඩ් එකක් පේනවා. ඒ කියන්නේ අර කුරුණෑගල මාතලේ පාර. ඉතින් පල්ලෙහා ලස්සනයි. ඉතින් නාය ගියපු ප්ලේසස් දෙක තුනකුත් අපිට පේනවා. ඉතින් හුලංගල සාමාන්‍ය මෙතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර 800ක් විතර උසයි කියලා කියන්නේ. ඉතින් අර ඈත තමයි අර කට්ටිය නැගලා ඉන්නේ ගලක් කන්දක්. එතන තමයි හුලංගල කන්ද කියලා කියන්නේ. සාමාන්‍ය මීටර 1000 ගාණක් වගේ පෙන්නනවා අපි නිකන් සර්ච් කරලා බැලුවොත්. එතන තමයි උඩම් පොයින්ට් එක කියලා පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙන view point එක. ඉතින් හුලංගල එනවා නම් ඕගොල්ලන්ට තියෙන chance එක තමයි washroom facility තියෙනවා.
වතුර වගේව ගන්න පුළුවන්. ඉතින් බොන්න වගේ නම් වතුර අරගෙන එන එක හොඳයි. කෝකටත් මේ මෙතන normal එළියේ තියෙන හින්දා. ඉතින් සාමාන්‍යයෙන් වාහනයක එන්න පුළුවන්. කාර් එකක නම් එන්න අමාරුයි. උස වාහනයක් තිබ්බොත් 4 wheel අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මඩ ඒ වගේ කතන්දරයක් නැති නිසා. උස වාහනයක් තිබ්බොත් easily එන්න පුළුවන්. 4 wheel අවශ්‍ය කරන්නේ නැහැ. මොකද අතර දැන් ඩොල්ෆින් වෑන් එකකුත් කැරවන් වෑන් එකක් දෙකම ඇවිල්ලා තියෙනවා ඊයේ. ඉතින් ඊයේ මෙතන ටීම් 15ක් හිටියා. ඉතින් දැන් තමයි ලස්සන. හුලග එහා පැත්තෙන් ඒක අතර මෙතන ඉර මෙතන අපිට ඉර නගිනව බලන්න බෑ මේ ප්‍රපාතේ පැත්තෙන්. සන්සෙට් එකේ නේද ඉර බහිනවා තමයි මේ පැත්තෙන් බලන්න පුළුවන්. ඉතින් අපිට ඒක ඊයේ මිස් වුණා. මොකද ඊයේ මිදුම තිබ්බ හින්දා සන්සෙට් එක හරියට තිබුණ නැහැ. සන්රයිස් එක උදේ මම ෆොටෝස් වගේක් ගැහුවා. මම ඔගේ දාන්නම් මේකේ. සන්රයිස් එකේදී ලස්සනට තිබ්බා. මේ අනිත් පැත්තෙන් තමයි පේන්නේ. ඉතින් ප්‍රපාතේ පැත්තෙන් නැත්තම් මේ පැත්තෙන් පේනවා නම් සන්සෙට් එක. ඉතින් හවසට තමයි උතන ලොකු ලෑන්ඩ් ස්ලයිඩ් එකක් පේනවා ඈත. අතර එකක් නෙමෙයි එතන 1 2 3 4ක් විතර ගිහින් තියෙනවා. අර කන්දේ ලොකුවට ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ කන්දෙත් එහෙමයි. අර පැත්තේ කන්දෙත් ලොකුවට ගිහින් තියෙනවා. මේ නායක් ගියපු එකක්. ඉතින් අතරම ලස්සන තැනක්. නිදහසේ ඇවිල්ලා නිමාඩු දවසක නැතුව ඔයගොල්ලන්ට එන්න පුළුවන් නම් මම හිතනවා මීට වඩා මේක ලස්සනට අර පරිසරය කියන එක එන්ජොයි කරන්න පුළුවන් වෙයි සද්ද බද්ද නැතුව. හුලන් සද්ද විතරක් අහගෙන ඒ විදිහට ආවනම්. ඉතින් හැමෝටම කියනවා මේ වගේ තැනක් රස විඳින ගමන් පරිසරයත් ආරක්ෂා කරලා ඔයගොල්ලෝ මේක මතු පරපුරට තියන්න. මොකද මේක අපේ ලංකාවේ සම්පතක්. ඉතින් මෙතන කූඩැල්ලෝ ඉන්නවා. ඔන්න මම පෙන්නන්නම්. මම දැක්කේ නෑ තාම අපේ යාළුවා කූඩැල්ලා. මම දැක්ක කකුලේ ඔන්න බලන්න. ඔන්න කූඩැල්ලේ කෙල්ලිලා. රයිට් මේ හරියේ සෑහෙන කූඩැල්ලෝ ඉන්නවා. ඒක තමයි මේ ගොඩක් වෙලාවට මේ ඔයගොල්ලෝ එනවා නම් කූඩැල්ලොන්ටත් මොනවා හරි කරගෙන වැහි දවසක් තිබ්බොත් තමයි කූඩැල්ලෝ වැඩි. නමුත් අද ඊයන කූඩැල්ලෝ ගොඩක් හිටියේ නැහැ. මගේ නම් තාම එල්ලුන්නේ නැහැ කූඩැල්ලෝ. දැන් ඔන්න කූඩැල්ලේ කෙල්ල ඉන්නද කූඩැල්ලෝ තියෙනවා. ඉතින් අර ඈත කන්දට වට පේන ඇති. ඈත කඳු මුදුනට මීදුම දාලා තියෙන්නේ. මාරම ලස්සනයි. අර පැත්තෙන් තමයි සන් රයිස් එක තියෙන්නේ. මෙන්න මේ සයිඩ් එකෙන් සන් රයිස් එක තියෙන්නේ. ඉතින් අපිත් වාහනේත් පොඩ්ඩක් ගාලා උඩටම ගෙනාවා. මේ හරිය ගෙනල්ලා අපි ඔතන තමයි පොඩි කැම්පින් එකක් කරලා උයාගෙන පියාගෙන කරේ. ඉතින් අර ටීම් දැන් යන්න අනිත් ආපු ටීම් යන්න ලෑස්ති වෙනවා. අර පේන ඇති අපැත්තෙන් ඔය අකුල ගන්නවා දැන් ටෙන්ට් එක එහෙම. ඉතින් මාර ලස්සනයි. අපි තව ටිකක් ඉඳලා මේකේ රස විඳලම අපේ ගමන ඉවර කරමු හුලංගල view point එක.